Hello guys, welcome back to my YouTube channel. ඔන්න අදත් මම ඔයාලට චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. අද දවසේ මම මොනවද කරේ කියලා බලමු. ඔන්න ඉතින් උදේම අපි මාලිගාවට ගියා ටිකක් රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන. ඒකේ වීඩියෝස් නම් මම මේකට ඇඩ් කරේ නැහැ. මොන හරි බොන්න හිතාගෙන අපි ගියා මෙන්න මේ ලස්සන හොටෙල් එකට. කැෆේ එකක් විදිහටත් අපිට මේක කියන්න පුළුවන්. එතන හරිම ලස්සන තැනක්. මේ හොටෙල් එකේ එහෙමත් නැත්නම් කැෆේ එකේ නම තමයි රෝබොටික්. මේක තියෙන්නේ වැවරවුම පාරේ තමයි තියෙන්නේ. මේ හොටෙල් එකේ ඉන්ටීරියර් එක හරිම ලස්සනයි. calm rich look එකක් තමයි තියෙන්නේ. work කරන කෙනෙක්ට ස්ටඩි කරන කෙනෙක්ට මෙන්න මේ හොටෙල් එකට ඇවිල්ලා ඔයාගේ වැඩ ටික රිලැක්ස් එකේ කරගන්න පුළුවන් කියලා මම නම් හිතනවා. මම නම් හිතන හරිම ආසාවෙන් තමයි ගියේ. ඒ වගේම මගේ යාළුවොත් එක්ක ඩේ අවුට් එකක් එන්නත් මෙතන ලස්සන තැනක්. ඔයාලට ෆොටෝස් ගන්නත් පුළුවන් ගොඩාක් ගියා. මෙතන ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මේ කැෆේ එකේ අවුට්ඩෝර් ඉන්ඩෝර් සිටින් ඒරියාස් දෙවියටම තියෙනවා. ඉතින් ඔයා කැමති විදිහට ඔයාගේ මීල් එක එන්ජොයි කරන්න පුළුවන්. මේ කැෆේ එකේ රයිස්, සෑන්ඩ්විචස්, බර්ගර්ස්, හොට්මැරි වගේ ගොඩක් ජාති තියෙනවා. උදේම බඩගිනි නැති නිසා මම හිතුවා සින්ඩරෙල්ලා මොක්ටේල් එකක් බොන්න. මේ තමයි ඒ රසම රස සින්ඩරෙල්ලා මොක්ටේල් එක. ඒ මොක්ටේල් එක හරිම රසයි. මම ආසාවෙන් ඒක බිව්වා. ඒ වගේම මෙතන තියෙන කෑම ජාති හරිම රීසනබල් ප්‍රයිසස් වලට තමයි තිබුණේ. බලන්නකො මං කිව්වේ බොරුද කියලා. ලස්සන අවුට්ඩෝර් ඒරියා එකක් නේද තියෙන්නේ. ඔන්න ඉතින් අපි දවල්ට කන්න තවත් තැනකට ආවා. මේ තමා නුවර තියෙන කැෆේ ද වයිබ්. ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා ඇති. මෙතනත් හරිම රසයි කෑම. මෙතන කෑමත් හරිම රීසනබල් ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ. කැන්ඩීන් අය නම් දන්නවා ඇතිනේ මේ කැෆේ එක මොකද්ද කියලා. මේ කැෆේ එකෙත් ඔයාලට ලස්සන ෆොටෝස් ගොඩක් ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හොඳටම බඩගින්න හිටපු නිසා ඔන්න ඉතින් අපි අද ගත්තා ලයිම් ජූස් මොහිතෝ එක්කුයි, ඔරෙන්ජ් ජූස් එක්කුයි, චිකන් ෆ්‍රයිඩ් රයිස් එක්කුයි, චිකන් නූඩල්ස් එක්කුයි. ඒ චිකන් නූඩල්ස් එක නම් ඇත්තටම හරිම රසයි. ඔයා මේ කැෆේ එකට ආවොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ ලයිම් and mint මොහිතෝ එකයි, ඔරෙන්ජ් ජූස් එකයි දෙකම උනේ රුපියල් 400යි. චිකන් නූඩල්ස් එක උනේ රුපියල් 900යි. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක රුපියල් 850යි. දවල් වෙද්දී ටිකක් බඩගින්නේ තමයි හිටියේ. ඒක නිසා මම ඉක්මනට මගේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් නූඩල්ස් එකයි කෑවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් අරන් එනවා. කැන්ඩි වල තියෙන ඔයාලා ආස තවත් වෙන කැෆේස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. අපි ගිහිල්ලා try කරලා බලමු. මම ඔයාලට ඒ වගේ food reviews කරන් එන්නම්. එහෙනම් මගේ day in life mini vlog එක මෙතනින් ඉවරයි. Thank you for watching. Bye. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.